විරාමයට අනතුරු ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් සමගින් සම්බන්ධ වෙන්න. ඉතින් තවත් විශේෂාංගයක් ඔබේ ජීවිතයට සමීප කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් හරි සතුටින් ඉන්න. මොකද හරි අපූර්වවට මේ මගේ මැදිරිය ලස්සන වෙලා තියෙනවා. මොකද අපි හැමදාමත් වගේම ආදරණීය ජීවිතය තුළින් ඔබට අත්කම් නිර්මාණ පිළිබඳව කියලා දෙනවා. ඉතින් දැන් මේ වෙනකොට කාන්තාවන් විතරක් නෙමෙයි පුරුෂ පාරිචකයන් මේ අත්කම් නිර්මාණ වලට යොමු වෙලා ඉන්නවා. ඉතින් අද දවසේදී අත්කම් නිර්මාණ පිළිබඳව කතා කරද්දී ඔබ බොහොම ආසාවෙන් රස විදින සහ ව්‍යාපාරයක් විදිහට කරන අත්කම් නිර්මාණ ඔබ දන්නවා මේ ෆැබ්‍රික් පේන්ටින් පිළිබඳව කතා කරනකොට ඒ තවත් ක්‍රමයක් පිළිබඳව අපි ඔබට හඳුන්වා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. මොකද මේ ගැන කතා කරනකොට මේ ෆැබ්‍රික් පේන්ටින් ක්‍රමයේදී අපිට පුළුවන් මේ ඔබට ලස්සන බෑගයක් නිර්මාණය කරනකොට මේකට මෝස්තරයක් දාගන්න පුළුවන්, ඇඳ ඇතිරිල්ලක් වෙන්න පුළුවන්, ඒත් එක්කම සාරියක් ඇඳුමක් මෙන්න මේ ඕනම දෙයකට ලස්සන මෝස්තරයක් දාගන්න අපිට හැකියාව තියෙනවා. කොහොමද මේ මෝස්තර නිර්මාණය කරන්න කියලා අද අපි ඔබට පියවරෙන් පියවර බොහොම සරලව කියලා දෙනවා. ඉතින් ඒ සඳහා බොහොම ආදරෙන් මැදිරියට කැඳවාගෙන ආව මේ පිළිබඳව බොහොම හොඳට දන්න කෙනෙක්. ඉතින් ඒ තමයි ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී. ඒත් එක්කම මේ පිළිබඳව උපදේශිකාවක් විදිහට කටයුතු කරනවා. තවත් විදිහකින් කිව්වොත් අත්කම් නිර්මාණ පිළිබඳව පොත් ලියනවා. ඉතින් මේ පිළිබඳව ඔබට දැනුම ලබා දෙන්න පොත් නිර්මාණය කරලා තියෙනවා. මේ පිළිබඳවත් අපි කතා කරන්න සූදානම්. ඒ තමයි ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී මානෙන් ගමගේ මහත්මිය. නම කියනකොට ඔබ හඳුනනවා. ආයුබෝවන් සුබ උදෑසන. අයිබුවන් සෝදෑසන. ඉතින් ඔන්න අත්කම් නිර්මාණ බොහෝමයක් එකම තමයි අද දවසේදී අය අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි කතා කරනවා ෆැබ්‍රික් පේන්ටින් ක්‍රමයක් පිළිබඳව. ඉතින් මේ අද අපි කතා කරන නිර්මාණය පිළිබඳව පොඩ්ඩක් කියලා ඉමු. මොකද්ද මේ අපි කරන්න සූදානම් වෙන්නේ? අද කරන්නේ දැන් රෙදි පින්තාරුකුවම ඒකේ ක්‍රම ගොඩක් තියෙනවනේ. දැන් ක්‍රම රාශියක් තියෙනවා. ඉතින් ඒකේ තියෙන ඊටාම සරල, ඊටාම පහසු, ලේසියෙන් කරගන්න පුළුවන් නිර්මාණයක් ස්ටෙන්සිල් ආර්ට්. ස්ටෙන්සිල් ආර්ට් කියවම මේක අපිට රෙදි මත කරන එක තමයි අපි අද කරන්නේ. නමුත් මේක අපිට ඕනම් බිත්තියකට, ලී බඩුවකට, ඇඳ ඇතිරිල්ලකට, සාහරියකට. සාහරි දැන් හරි ජනප්‍රියයි ස්ටෙන්සිල් ආර්ට් එකේ. මොකද පහසුකම නිසා. අනිවාර්යයෙන්. ඉතින් ඔන්න එහෙනම් අපි සූදානම් වෙලා ඉන්න මේ නිර්මාණය සඳහන් කරන්න විදිහ අපි පියවරින් පියවර කියලා දෙන්න. අපිට මොනවද අත්‍යවශ්‍ය වෙන දේවල්? අපිට අවශ්‍යයි යම්කිසි රෙද්දක්. දැන් රෙද්ද කිව්වම අපි කරන්නේ මොකක්ද? දැන් සාරියක් නම් සාරි රෙද්දක්. ඇඳ රෙද්දක් නම් ඇඳ රෙද්දට ගැලපෙන ගොරෝසු රෙද්දක්. ඉතින් මේස රෙද්දක් නම් ඒකට ගැලපෙන. ඉතින් මේක ඕනෑම රෙද්දක් මත කරන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ වගේ ස්ටෙන්සිල්. මේක අපිට කපා ගන්න පුළුවන්. හැබැයි අපි කපන්න ගියොත් ඔක අර නීට්වට ලස්සනට කරගන්න බෑ. දැන් මේ වගේ විවිධ විදිහේ දැන් මේ වගේ විවිධ ආකාරයේ ස්ටෙන්සිල් තියෙනවා මිලදී ගන්න. මේ වගේ කුඩා ඒවා තියෙනවා, ලොකු ඒවා තියෙනවා. දැන් මේකම කොලේ මෝස්තර ගොඩක් තියෙනවා. ඉතින් එතකොට අපි දැන් මේකේ මොනරෙක් ඔය මේ ඩිසයින් එක තමයි මේක. අපිට වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. මේක වෙළඳ පොලේ ගන්න පුළුවන්. මට WhatsApp message එකක් දාන්න මම ගන්න පුළුවන් විදිහ කියන්නම්. ඒක ලංකාවේ ළමෙක් අපේ නෝර ඉන්න ළමෙක් මේවා කරන්නේ. ඉතින් යා හරි ලස්සනට හොඳට නීට් එකට කරනවා. ඔන්න ඕනම රෙද්දකට නිර්මාණය කරගන්න අපිට ඇත්තටම දැන් මේක ස්ටෙන්සිල් එක තිබ්බා. මේක මත පාට කරන්නයි තියෙන්නේ. මම අද අගෙනල්ලා තියෙන්නේ අමු රෙද්දක්. සහ මේක දැන් මම මෙහෙම තමයි පෙන්නන්නේ. හැබැයි අපි කරනකොට පැත්තලි තැනක මේසයක් උඩ තියලා ෆ්ලැට් තැනක තියලා තමයි කරන්න ඕනේ. නමුත් අර පෙන්නන්න අපිට ඕනේ නිසා මම මෙහෙම කරන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා දැන් ස්ටෙන්සිල් කිරීමට මූලිකව අපිට රෙද්දක් ඕනේ. රෙදි සඳහා භාවිත කරන තීන්ත. ඒක රෙදි සඳහා භාවිත කරන තීන්තම වෙන්න ඕනේ. මොකද නැත්නම් රෙද්දක් මත කරන්න බෑ. දැන් අපි හිතමු බිත්තියක කරනවා නම් අන්න බිත්තියට ගන්න පේන්ට් ගන්න පුළුවන්. හැබැයි රෙද්දක් මත ඇඳුමකට නැවත සෝදන දෙයකට කරනවා නම් රෙදි සඳහා භාවිත කරන තීන්ත වෙන්න ඕනේ. ඊළඟට මේකට වෙනම ස්ටෙන්සිල් බ්‍රෂ් එකක් තියෙනවා. මෙතන මෙහෙම කෙන්ද හයිය බ්‍රෂ් එකක් මේක. මේකේ විවිධ බ්‍රෂ් තියෙනවා. මේක මේ වගේ බ්‍රෂ් එක තියෙනවා. එතකොට මේ වගේ ෆ්ලැට් බ්‍රෂ් එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට නීට් කරන්න. දැන් අපි සමහරලාට මෙහෙම ගානකොට හොඳටම ගෑවෙන්නේ. එජ් එකේ චුට්ටක් ගෑවෙන්නේ නැති වෙයි. එතකොට ඒක නීට් කරන්න අපිට හීනි බ්‍රෂ් එකක් අවශ්‍යයි. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ වගේ වෙළඳපොලේ ගන්න තියෙනවා මේ වගේ ස්පොන්ජ් හැන්ඩල් එකත් එක්ක ස්පොන්ජ්. ඇත්තටම මම පාවිච්චි කරන්නේ මම මේ පාවිච්චි කරන එකත් ගෙනාව පෙන්නන්න. මේක අපි අර භාජන හොදන්න ගන්න ස්පොන්ජ් කෑල්ල අතට මම කරන්නේ මේක කපා ගන්නවා. මේ අතට පහසු විදිහකට කපා ගන්නවා. ඉතින් මේක තමයි ඇත්තටම මම පාවිච්චි කරන්නේ. මේක මම ගෙනාව පෙන්නන්න මේමත්
පුළුවන් කියන එක. එහෙම නැත්නම් මේ වගේ beauty sponge එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ flat පැත්ත පාවිච්චි කරන්න පුළුවන්. අර උල් පැත්තෙන් කුඩා සියුම් තැන් ගන්නත් පුළුවන්. ඉතින් ඔය ටික තමයි අපිට අවශ්‍ය. ඊළඟට අපි මේක යම්කිසි විදිහකට අපි ස්ටෙන්සිල් එක රෙද්දට හොඳට රඳවා ගන්න ඕනේ. ක්ලිප් කරගන්න. ඒකට මේ වගේ ක්ලිප් කරගන්නත් පුළුවන්. මං කියවනේ අපි පැතලි තැනක කරන්නේ. එතකොට අපිට මේ වගේ මාස්කින් ටේප් එහෙම නැත්නම් සෙලෝ ටේප් පාවිච්චි කරලා එහා මෙහා යන්නේ නැති වෙන විදිහට විදිහකට රඳවා ගන්න ඕනේ. දැන් අපි සාරියක් කරනවා අපි ලොකු මේසයක් මත තියාගෙන අපිට ස්ටෙන්සිල් එක අවශ්‍ය විදිහට තියාගෙන කරගන්න. දැන් සාරියක් කරනවා නම් පොඩ්ඩක් හරි පරිස්සම් වෙන්න ඕනේ. දැන් වෙනත් එකක් නම් අපිට මේ කොලේ කොතෙන්ට දෝනේ අපි එතෙන්ට තිබ්බ එතනින් කරා. ඉතින් සාරියක් නම් අර පොඩක් සෙක්ෂන් කරලා සාරිය පොටට එන්නේ කොහොමද ප්ලීට් වලට එනවද කොතන ඉඳන් කොතෙන්ටද අපිට මොස්තරය අවශ්‍ය එහෙම බලලා කරන්න ඕනේ. දැන් මේකෙදි දැන් ස්ටෙන්සිල් වල හුඟක් දෙනේ කරන දේ තමයි මොනවා හරි පාටක් ගත්තා ඒක ගෑවා. ඉතින් ඒක වැරදි කියන්න බෑ. නමුත් හරිම අර නිර්මාණයක් නම් දැන් ඕගලන්ට මේකේ රන් කරපුවා දිහා බැලුවොත් පේනවා. එකම මොස්තරේ වර්ණ කීපයක් තියෙනවා. එතකොට තමයි ඒක ලස්සන. හැබැයි ඒක පැල්ලමක් වගේ නෙමෙයි තියෙන්නේ. වර්ණය මික්ස් වෙලා ගිහින් තියෙනවා. ඉතින් මං හිතුවා මේ පොලේ අද කරන්නම් කියලා. ඒකට මම පාවිච්චි කරනවා lemon yellow, golden yellow, orange සහ red පොඩ්ඩක්. නැත්නම් අපිට brown චුට්ටකුත් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. ওই color scheme එකට අපි කියන්නේ autumn colors කියලා. ඉතින් ඒ autumn colors වලින් කරාම දෙයක් හරි ලස්සනයි. දැන් මේ ස්පොන්ජ් එකට මේ වගේ මොන හරි පීරිසියක් ගන්න. ඒක සුදු පාට එකක් ගන්න. මොකද එතකොට අපිට ඒක වර්ණය හොඳට පේන නිසා. පැහැදිලිව පේන්න ඕන සුදු පාට පීරිසියක් ගන්න. මේකෙදි වතුර පුළුවන් තරම් අඩුවෙන් වතුර නැතිම තරමට ආයෙත් අපි වතුර කලවම් වතුර යන්තමින් සමහර අවස්ථාවල නමුත් මුලදී පුළුවන් තරම් වතුර අපි ෆැබ්‍රික් පේන්ටින් වල වතුර යන්තම් ස්වල්පයක් ඇත්තටම ඇඩ් කරන්නේ ඒත් මේකෙදි පුළුවන් තරම් වතුර පාවිච්චිය අඩුවෙන් කරන්න ඕනේ. දැන් මම ස්පොන්ජ් එකට ගත්ත පේන්ට් ස්පොන්ජ් එක පොඩ්ඩක් අර පීරිසියත් මෙහෙම හොඳට මේවා කරලා ගන්න. ඊළඟට අපි මෙහෙම ගන්නවා. දැන් අපිට අවශ්‍ය විදිහට අපිට මට කහ පාට වර්ණය මට මෙතන ඕන නම් මම මෙතනට ගන්නවා. තැඹිලි වර්ණය අනිත් තැනට ඕන නම් එතනට දානවා. ඒ වගේ අපි මම තැඹිලි පාට එක ගන්නම් ඊළඟට. මම හිතන්නේ ඒක ගාන ස්වරූපයකුත් තියෙනවා ආකාරයකුත් තියෙනවා. දැන් මේකෙදි ස්ටෙන්සිල් එකේ වැඩේ මේක පොඩක් එළිය ගෑවුනා කියලා කිසි ගැටලුවක් නැහැ. බ්ලොක් එක නිසා අපිට බ්ලොක් එක නිසා ඒකෙදි අර ෆැබ්‍රික් පේන්ටින් වල ක්‍රම ගොඩාක් තියෙනවානේ. ක්‍රම රාශියක් තියෙනවා. විශේෂයෙන්ම ෂේඩ් කරනකොට ඒක පොඩක් අමාරුයි. ඒක ෂේඩ් කරන එක මේ වගේ සරල නෑ. ඔය විදිහට මේ වර්ණ ගන්නකොට මං ගාව තියෙන නිර්මාණයක් මම ඔබට පෙන්නන්නම්. මෙන්න බලන්න මේක මේ බෑග් එකකට සාමාන්‍යයෙන් අපි ක්ලාස් යන කෙනෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, ඒ වගේම තරුණ තරුණයන් මේ බලන්න මේ අපූර්ව බෑග් එකකට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් සමීප රූපයකින් පෙන්නමු. මෙන්න මේ ආකාරයට බලන්න හරි අපූර්වවට වර්ණ සංකලනය කරමින් නිර්මාණය කරපු බෑග් එකට නිර්මාණය කරපු මෝස්තරයක්. ඉතින් ඔබට පුළුවන් ඔන්න ගෙදරදීත් මේ වැඩේ කරගන්න නේ. මේ වගේ අමු රෙද්දක් භාවිතා කරලා ඒත් එකම තව නිර්මාණයක් තියෙනවා මම ඔබට පෙන්නන්නම්. මෙන්න බොහොම අපූර්ව නිර්මාණයක්, බොහොම අපූර්ව කලාත්මක නිර්මාණයක් කියවන නිවැරදි. බලන්න මෙන්න මේ වගේ නිර්මාණයක් ඕන විදිහකට අපිට කොට්ටයකට භාවිතා කරන්න පුළුවන්. ඇඳ ඇතිරිල්ලකට මේ වගේ හරි අපූර්ව නිර්මාණයක් මේ ආකාරයෙන් ඔබට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් වර්ණ ගන්නන දේ කරගෙන යනවා ඔබතුමිය. දැන් මම මෙතන කහ පාට දැම්මා. මම හිතුවා පොනට එහෙම නීතියක් නෑ. අපි සාමාන්‍යයෙන් අපි හිතනවානේ දැල්ලක් වුණාම ලා පාටයි මැදට ආවම දැන් මේවා ආර්ට්නේ. නීති තියෙනවා. නීති නෑ නෙමෙයි නීති තියෙනවා. හුඟක් නීති තියෙනවා. දැන් ෆැබ්‍රික් පේන්ටින් වල කළ යුතු සහ නොකළ යුතු දේවල් ගොඩක් තියෙනවා. නීති. දෙකක් තුනක් කියමු බලන්න. උදාහරණයක් නීතිය දැන් හුඟක් දෙනෙක් ඇත්තට මේක නොදන්න කම නිසා කරන්නේ. මේකෙදි ස්ටෙන්සිල් ආර්ට් වලදී නෙමෙයි. මේ ෂේඩ් කරනකොට තමයි ගොඩක් කරන්නේ. කොහොම හරි තියෙන ටික ගෑවා වටේ කළු පාටෙන් අවුට්ලයින් එකක් අඳිනවා. ඉතින් ඒක ෂේඩ් කිරීමේදී ඒක වැරදි. ෂේඩ් කිරීමේදී එහෙම කරන්න බෑ. එහෙම කරන අවස්ථා තියෙනවා. ওই සම්ප්‍රදායික මොස්තරේ ඒවට එහෙම කරනවා. නමුත් අපි සාමාන්‍ය වෙලාවෙදී ෂේඩ් කරනවා කියන්නේ අපි එළිය අඳුර සලකලා
හරියටම මල් පෙති අපි හිතමු සන්ෆ්ලවර් එකක් කියමු උදාහරණයට. ඒතර සන්ෆ්ලවර් එකේ මල් පෙති එකෙන් එක වෙන් කරන්නේ ෂේඩින් එකෙන්. මෙන්න මෙතන එළියයි මෙතන අඳුරුයි. ඒකෙන් අර පොකුරක් වගේ තියෙනකොට තමයි අපි වෙන් මල් කරගන්නේ. පෙති ගොඩක් තියෙනකොට මිදි පොකුරක්. ඒන තනි තනියම තියෙද්දි අවශ්‍ය නැහැ එහෙම කියලා. අපිට නැත්තම් හුඟක් දෙනෙක් අර මම ඕකට කැමති මොන්ටිසෝරි ළමයි පාට කරනවා වගේ පාට කරන්න එපා ළමයි කියලා තමයි මගේ එතන කියලා දෙන්නේ. උපදේශිකාවක් විදියට ඔන්න. මොකද එතකොට කරන්නේ අපි තීන්ත ටික මේකේ තියෙන තීන්ත ටික කොහොම හරි ගියා වටේ කළු අවුට්ලයින් එකක් යන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් ෆැබ්‍රික් පේන්ටින් වල සිද්ධාන්තයක්. ඒ කියන්නේ ඒක එහෙම කරන අවස්ථා තියෙනවා. ෂේඩින් වලදී කරන්නේ මල් සහ පළතුරු කරන්නේම නෑ. ඉතින් වෙන සම්ප්‍රදායික මෝස්තර මොන්ටිසෝරි ඩිසයින්ස් අපි මිකී මවුස් ඒ වගේවට අපි අවුට්ලයින් කරනවා. ඉතින් අවුට්ලයින් ටෙක්නික් කියලා වෙනම ක්‍රමයකුත් තියෙනවා. ඔන්න ඒ දේවල් මතක තියාගන්න. ඒකයි වැඩේ. දැන් අපි හිතමු අපි යමක් ඉගෙන ගන්නකොට අපි හරියට හදාරලා කරන්න ඕනේ. ඒක ගැන ඉගෙනගෙන කරන්න ඕනේ. අර මුකුත්ම දන්නේ නැතුව කාගෙන් හරි පොත් කරොත් ඒක හරි නිර්මාණයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. දැන් මේ වගේ දැන් මේකෙදි මම ඔක්කොම ටික දැන් කිව්වානේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ. අර ඔය කිව්ව කතන්දර ටික හරියට අපි පිළිපැද්දොත් ඊටාම ලස්සන නිර්මාණයක් දැන් මේක ඇත්තටම හරිම ලේසි. හරිම පහසුයි. ස්ටෙන්සිල් එක තිබ්බ කරා. ඔව් ඉතින් ඇත්තටම මේක ගලවන්න අඩුම ගානේ පැය භාගයක් ඉන්න ඕනේ. හැබැයි මම ගලවලා පෙන්නන්නම් දැන්. අපිට වෙලා පොඩි වෙලාවක් තව එකක් කරමු. අපි මේ ඔබතුමිය පාට කරන ගමම අපි චුට්ටක් මේ මැදිරියේ තියෙන නිර්මාණ ඔබට පෙන්වන්න ඕනේ. මොකද අපි රස විඳලා විතරක් මදි. ඔබ බලන්න මේ මැදිරියේ හරි අපූර්ව නිර්මාණ ටිකක් මෙතුමිය ගෙනල්ලා තියෙනවා. මෙතුමියගේ අතින්ම නිර්මාණය කරපු. ඉතින් අත්කම් නිර්මාණ කියන්නේම කාන්තාවන්ගේ දෑතේ විරියන ශක්තිය නිර්මාණය වන සහ නිර්මාණශීලී හැකියාවත් ඒකට සම්බන්ධ වෙන එකක්. මේ නිර්මාණය ගැන කියන්නකෝ. මොකක්ද මේ සම්ප්‍රදායික චිත්‍රය? මම ළඟදී ඇත්තටම ඕක පන්තියක් කිරීමේ අදහසක් තියෙනවා. සම්ප්‍රදායික චිත්‍ර සහ පන්සල් චිත්‍ර කියන එක වෙනමම දෙයක්. ඇත්තටම මම මගේ ගුරුවරයා මතක් කරන්න ඕනේ එස්.පී. චාල්ස් මහත්තයා. ඉතින් ඔහු යටතේ ඇත්තටම මට ඒක කරන්න ලැබිච්ච එක හරිම සතුටක් සහ වාසනාවක්. ඉතින් මේ පන්සල් ඕක ඇවිල්ලා සම්ප්‍රදායික චිත්‍රයක් ටිකක්. ඒතර සම්ප්‍රදායික චිත්‍ර දැන් අර මං කිව්වේ නීති තියෙනවා කියලා. සම්ප්‍රදායික චිත්‍රවලත් එහෙමයි. දැන් මේ නුවර යුගයේ චිත්‍රවල තමයි ඔය පසුබිම රතු පාට වෙනවා. ඒක පසුබිම රතු පාට වෙනවා. මෙහෙම දිග පටියක් වගේ තමයි අඳින්නේ. දැන් පන්සල් චිත්‍ර දිහා බැලුවම බලන්න අර ඕකේ අපිට ඕන පාටවල් දාන්න බෑ. මේ දම් පාට, රෝස පාට ඒ විවිධ පාට දාන්න බෑ. සම්ප්‍රදායික චිත්‍රයක තිබිය යුතු ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වර්ණ තමයි ඇයි මොකද සම්ප්‍රදායික තවත් නිර්මාණයක් තියෙනවා. අපි මේ නිර්මාණය ගැන කියමු. දැන් මේක ස්ටෙන්සිල් ආර්ට් එකක්. දැන් මේ අපි ඉගෙන ගන්න දේ. දැන් ස්ටෙන්සිල් ඕකත් බලන්න ඒ ස්ටෙන්සිල් එක තිබ්බා අර වගේම කරා. දැන් මම කලින් කිව්ව එක තමයි උතන තියෙන්නේ. දැන් මැද තද වර්ණය සහ ක්‍රමයෙන් ලාවා. ඒ තනි පාටක් ගාලා නැහැ. අපි මේ වගේ දේවල් මොන වගේ දෙයකටද පාවිච්චි කරන්නේ? මේක නම් මම අර පගේන්න පහසු හින්දා ටේබල් රනර්ස් මේ තියෙන්නේ. ටේබල් රනර්ස් වලට ඇත්තටම ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් මගේ ශිෂ්‍යාවෝ ඉන්නවා. සමහර අය ඉන්නවා තනිකර සාරි විතරයි කරන්නේ. සමහර අය ඉන්නවා තනිකර මේස රෙදි විතරයි කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒකට තමයි ඕඩර්ස් එන්නේ. ඉතින් සමහර අය ඉන්නවා ඇඳ රෙදි විතරයි කරන්නේ. ඉතින් සමහර අය ඉන්නවා විවිධ දේවල් කරනවා, බෑග්ස් කරනවා. ඉතින් මේක අර හරිම පහසු ක්‍රමයක් නිසා ඕන කෙනෙකුට දැන් ඇත්තට මේක අපූර්ව මොනරෙකුගේ නිර්මාණයක් තියෙනවා. ඒක කාරණා ඉගෙන ගත්ත කෙනෙකුට කිසිම බාධාවක් නැහැ මේක කරගන්න. ඔන්න ඔය විදිහට තමයි අපි අනිකුත් නිර්මාණ පෙන්න මැදිරියේ තියෙන අපූර්ව නිර්මාණ. ඉතින් අපි මේ දෙවැනි එකත් වර්ණ ගන්වමින් ඉන්නේ. අපිට කියන්නකෝ කොහොමද ඒකට? මම ඒකට පොඩ්ඩක් අද පාටවල් ටිකක් දාන්නම් කියලා හිතුවා. මම මේකට රතු, තැඹිලි සහ දුඹුරු දාන්නම් කියලා හිතුවා. එතකොට අපිට වෙනසක් තියෙනවානේ. ඔව්. ඔන්න ඔය විදිහට තද වර්ණයක් තමයි අපි වර්ණ ගන්නවන සූදානම් වෙන්නේ. ඉතින් ඒ දෙක මතක් කරගන්න දැන් ඔබතුමිය විසින් රචනා කරලා තියෙන මේ පොත් තියෙනවා. එම්බ්‍රොයිඩර් පිළිබඳව, අත්කම් නිර්මාණ පිළිබඳව අපිට කියන්නකෝ පොත් නිර්මාණය කරන්න පටන් ගන්න කොයි කාලෙද? පළවෙනි පොත මං හිතන්නේ 2000 වෙන්න ඕනේ. ඔව්. 2000 මට මතක හැටියට පොත් 13ක් දැනට කරලා තියෙනවා. ඉතින් ඔබ මේ මානෙල් ගමගේ කියලා නම කියද්දිම දන්නවා බලන්න මේ වගේ නිර්මාණ අත්කම් නිර්මාණ පිළිබඳව හදාරන්න ඕන නම් ඔබට හැකියාව තියෙනවන්න මේ පොත් අරගෙන කියවන්න කරන්න මේ දේවල් අත්හදා බලන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් ළඟදී පොතක් නිර්මාණය කරන්න බලන්න. ළඟදී නෑ දැන් තියෙන ප්‍රශ්නේවත් එක්ක. දැන් ඇත්තටම අවුරුදු මම හිතන්නේ 7කින් වගේ පොතක් අලුත් එකක් කරලත් නෑ. බාගෙට ලියපු ඒවා නම් දෙකක් විතර තියෙනවා. ඒක කිරීමේ අදහසකුත් නෑ. අදහස අත්හැර දැම්මා. අපෝ ඒ මොකද? ඉතින් මේ වියදම දෙක පොතක් කරන්න අමාරුයි. මොකද
මොකද අපිට පාට පින්තූර ඕනේනේ. ඔව්. ඉතින් පාට පින්තූර එනකොට පොතේ මිල ලොකු ගාණක් වෙනවා. ඉතින් එතකොට ඒක කෙනෙකුට කියන්නවත් බෑ ඒ ගාණ මේ ගාණ වෙනවා පොතක් කියලා. අපි එහෙනම් ඕක මේ පෙන්නමු නේද ඔව්. කට්ටිය? දැන් ඔන්න අපි කරගෙන ඉවරයි. දැන් මම කියවන්නේ සමහර වෙලාවට දැන් අපි අනිත් එක මම මෙහෙම තියලා කරේ. ඔව්. දැන් හැමතිස්සෙම එක මතක තියාගන්න මම මෙහෙම තියලා කරාට ඕගලන් කරනකොට පැත්තලි තැනක තියලා මෙහෙම තමයි කරන්න ඕනේ. ඒක තමයි හරි ක්‍රමය. ඉතින් අර මම කියවනේ හරි ක්‍රමයට ඉගෙන ගන්න. දැන් අපි මේක ගලවලා බලමු. ඇත්තටම මේ තාම පොඩ්ඩක් වේලසන වැඩි මේක ගලවන්න. අඩුම පැය භාගයක් මම නම් කියන්නේ සාමාන්‍යයෙන් පැයක් විතර තියලා තමයි මේක ගලවන්න ඕනේ. ඔන්න ඔය ආකාරයෙන් අපි දැන් ඒක හරිම ලේසි ලස්සනයි. දැන් අපි කලින් ගවුමක් ගත්තා. ඉතින් අපි මේ ස්ටෙන්සිල් එකක් තිබ්බ තැන් තැන් වල මේකට ඕන නම් මම මෙටැලික් කලර්ස් අද ගෙනාවේ නෑ. අපිට මෙටැලික් ගෝල්ඩ් වගේ කලර් එක ඒක මෙටැලික් කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. විසිතුරු උත්සවයකට යන්න. ඒ වගේ අවස්ථාවකට මෙටැලික් කලර්ස් උනත් පාවිච්චි කරගන්න පුළුවන්. බලන්න ආරි අපූර්වට අපේ නිර්මාණය බොහොම මේ කෙටි කාලයක් ඇතුළත අපූර්ව නිර්මාණයක් කරනවා. දැන් මේ ශාස්ත්‍රයේ නියැලෙන්න කැමති කෙනෙකුට මොකද දෙන්න තියෙන පණිවිඩය? ඒක නම් ඇත්තටම කියනවා මම හැමතිස්සෙම කියනවා හරියට ඉගෙනගෙන කරන්න. ඒ කියන්නේ කොහොම හරි දැන් අපි විශේෂයෙන්ම අපි කාට හරි විකුණනවා නම් තමුන්ට කරලා ව්‍යාපාරයක් කමක් නැහැ. හුඟක් දෙනෙක් දැන් එහෙම කරන නිසා. ඒ කියන්නේ අපි හරියට දෙයක් කරලා හරියට ඉගෙනගෙන හරියට කරලා මුදලක් ගන්න. ඒකට තමුන්ගේ ව්‍යාපාරයට හොඳ පැවැත්මක් තියෙනවා. අර කොහොම හරි අර මෙහෙන් අහුලාගෙන කරන එක මම නම් අනුමත කරන්නේ නැහැ. මොකද මේවා වල හරියට ඉගෙන ගත යුතු කාරණා තියෙනවා. කළ යුතු දේවල් නොකළ යුතු දේවල් තියෙනවා. ඉතින් ඔය ටික හරියට ඉගෙනගෙන හොඳට කරන්න. මොකද මම අත්දැකීමෙන් දන්නවා. දැන් මගේ ශිෂ්‍යයන් මාසෙට විශාල මුදලක් හම්බ කරන ඉන්නවා. විශේෂ බල වටිනාකමත් ඒහා සමානව තියෙනවා. ලොකු ඒ කියන්නේ මාසෙට අපි හිතන්න බැරි තරම් විශාල මුදලක් මාසෙට හම්බ කරන අය ඉන්නවා. හරියට මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. ඒ වැඩේ හරියට කරන්න ඕනේ. ඒතකොට ඉතින් තමුන්ගේ බිස්නස් එක හොඳට දියුණු වෙච්ච අය ඉතින් මම හරි සතුටුයි. මගේ ගෝලියෝ රාශියක් ඉන්නවා එහෙම. ඉතින් මේ අත්කම් නිර්මාණ තුල ඔබතුමියගේ ශාස්ත්‍රය මොකක්ද වෙනත් හදා බැලීම් කරන්නේ? මම දැන් මේ දවස්වල ඇත්තටම මගේ පන්ති වලින් ජනප්‍රියම සාරි සහ රෙදි පින්තාව. හැබැයි ඇත්තටම මම මුලදී හෑන් එම්බ්‍රොයිඩරි තමයි ඒක තමයි මම හුඟක්ම කරේ. ඒකත් තාම කරනවා. නමුත් අර දැන් කෙනෙකුට වඩා ප්‍රයෝජනවත් දෙයටනේ ඒගොල්ලත් කැමති මාත් කැමති. ඉතින් ඒක හින්දා අතට සාරි නිර්මාණය තමයි මගේ පන්ති වලින් මේ දවස්වල ජනප්‍රියම පන්තිය. සහ රෙදි පින්තාව. ඉතින් ඔන්න ඔය විදිහට මේ පන්ති ගැන කතා කරනකොට මතක් කරන්න මේ නිර්මාණ පිළිබඳව වැඩි අවධානයක් උනන්දුවක් යොමු කරන ඔබට හැකියාව තියෙනවා මෙතුමියත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මම දුරකථන අංකය මතක් කරන්නම් 076 90 97 733. මම නැවතත් මතක් කරන්නම් 076 90 97 733 කියන දුරකථන අංකයට කතා කරොත් මෙතුමියත් එක්ක සම්බන්ධ වෙන්න මේ හා සමානව තියෙන සියලු ගැටලු නිරාකරණය කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අද දවසේදී අපි කතා බහ කරේ මේ ෆැබ්‍රික් පේන්ටින් නිර්මාණයක් වන අපේ ස්ටෙන්සිල් නිර්මාණ ක්‍රමය පිළිබඳව තමයි. ඉතින් මේ සම්බන්ධයෙන් ඔන්න ඉගෙන ගන්න කැමති කෙනෙකුට උනන්දුවක් දක්වන කැමති කෙනෙකුට අපිට ඔබට හැකියාව තියෙනවා මේ ක්‍රියාදාමයන් මේ පිළිවෙලවල් මගහැරුණා නම් ඔන්න අපේ සේත TV YouTube channel එකට ගියොත් ඔබට හැකියාව තියෙනවා මේ නිර්මාණය මේ විදිහටම පියවරෙන් පියවර හිමීට බලාගෙන ඔබට අත්හදා බලන්න. ඉතින් එසේනම් අපි මේ විශේෂාංගය සමුගන්න සූදානම් වෙන්නේ අපිත් එක්ක සම්බන්ධ වුණේ ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගමගේ මහත්මියට ආයුබෝවන් කියලා සමුදෙනවා. ආයෙත් දවසක මුණ ගැහෙමු අපි මේ වගේ ලස්සන නිර්මාණයකින්. එසේනම් කෙටි විරාමයකින් අනතුරු නැවතත් මුණ ගැහෙමු ආදරණීය ජීවිතයත් සමග.